Good morning යාළුවෝ හැමෝටම. අද දවස 2026 ජූලි 13 සඳුදා වෙලාව 7:10 මචං මං දැම්මා ඩිරෙක්ෂන් එකක් කෙලින්ම කොල්ලු පිටියට. තව තෙල් ගහ ගන්නත් ඕනේ යන ගමන් තෙල් ගහගෙන අපි බලමු අද දවස කොහොමද දුවන්නේ වෙන්නේ කියලා. ඌබ එකයි පික්මි එකයි දෙකම ඔන් කරලා තියෙන්නේ. ඌබ එකේ ලොකේෂන් එක දාලා තියෙන්නේ බම්බල පිටියට. පික්මි එකේ ලොකේෂන් එක දාලා තියෙන්නේ කොල්ලු පිටියට. මේ ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. තෙල් ගහගත්ත ගමන් මචං මේ කාර්යයක් ආවා කඩවතට. ඉතින් දැන් යන්න හදන්නේ. බලමු කීයක් කඩේද කියලා. කඩවතට ආව මචං වෙලාව 8:21යි චුට්ටක් ඒගොල්ලෝ ගන්නත් වෙන ලොකේෂන් එකකට ගියා. ප්‍රාර්ථිත ලොකේෂන් එක නෙමෙයි. ඒකින්ද මේ දැන් මේක කරන් බලමු ඊළඟ එක. තව හරයක් ගත්ත මෙතනම ඉන්නේ සමනලට යන්න තියෙන්නේ. අපි බලමු එකක් කියලා බලමු. ඉතින් මචං දැන් මම ඉන්නේ බත්තර මුල්ලේ. උදේ දැන් බත්තර මුල්ලේ මේ පාස්පෝර්ට් ඔෆිස් එකේ ඉඳලා සුබෝධ ඩ්‍රයිව් එකේ ඉන්නේ. මේ උදේ මචං සෙඩ් එක ගාවදී වැදුන හයර් එකක් කඩවතෙන් ආයේ බස් ස්ටෑන්ඩ් එක ගාවි නම් වැදුන හයර් එකක් ගෝනවලට. ඊට පස්සේ ඒ හයර් එක බාපු ගමන් මචං එකක් වැදුනා මේ සෙත්සිරි පායට බත්තර මුල්ලේ. ඉතින් මේ වෙද්දී 2298ක් ඇවිල්ලා තියෙනවා මචං. මම 7:13ට තමයි 13 පහුණා පළනෑර ගනිද්දි. අපහාමාර විතර උනා තෙරුත් ගහගෙන තමයි ගියේ. මේ පළවෙනි හැරේ කිලෝමීටර් 17ට මට ඇවිල්ලා තියෙනවා 1063ක්. මේ තමයි ගාන. ආයේ මේක ඇවිල්ලා තියෙනවා මචං කිලෝමීටර් 7ට 454ක් මේ ඇවිල්ලා තියෙනවා මට. මේ අන්තිමට ආව හයර් එක මචං මේක කිලෝමීටර් 1161යි. මේක 780ක් ඇවිල්ලා තියෙන්නේ. 436 ගෙවන්නක් තියෙනවා පික්මි එකට. මේ බලමු මං ඌබේ එක ඕෆ් කරගත්තා. දැන් මං ඌබේ එකත් ඔන් කරගන්නවා මෙතෙන්දී. අද කොහොමද පොඩ්ඩක් රැයනකන් දුවන්න තමයි මං හිතන් ඉන්නේ. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මචං මට ඌබේ එකේ හයරයක් වදුනා කොටුවට යන්න. පාස්පෝර්ට් ඔෆිස් එක ගාවින් මං පික්මි එක ඕෆ් කරනවා. අපි යමුනේ දැන්. මේක ගිහිල්ලා බලමු කීයක් කටනවද කියලා. දැන් පාස්පෝර්ට් එක ගාවින් නම් කොටුවට ආව 616ක් කරනවා. මේ දැන් වෙලාව 10:02යි. මේ වෙලාවට මචං මහා ලොකුවට කොළඹ හයර නැති සීන් එකක් වගේ තේරෙනවද? ඒකෙන් තමයි ගහනවා ලොකේෂන් ඩිරෙක්ෂන් එකක් ගන්නවා හෝමගමට. හෝමගමට පික්මි එකේ මචං ඩිරෙක්ෂන් එකක් ගන්නවා හෝමගමට. එතකොට මචං ඔය දුර අදින එකක් මේ සෙට් වෙනවා. එතකොට ගිහිල්ලා ආයෙද්දී මේ මැච් එකක් වදිනවා. දැන් දැනට මචං පැය 10 7:00 8:00 9:00 10 වෙදි මචං පැය 2යි 2:00යි. මේ දැන් මෙතන පික්මි එක 2298ක් තියෙනවා. ඌබේ එක 616ක් තියෙනවා. 2298යි කියන 2300යි 600 2900ක් වගේ මේ මචං ඇවිල්ලා තියෙනවා.
ගියපු දුර මං අන්තිමට කරන්න මේ පොඩි පොඩි වීඩියෝ කෑලි මචං ගන්න. මොකද එක දිගට වීඩියෝ කරන්න අමාරුයි. මේ ඒක හින්දා අපි බලමු දවසක කොහොමද සෙට් වෙන්නේ. මොකද මචං ටික වෙලාවකට පස්සේ හයකට සෙට් වුණා. පැරලයිස් ප්ලේස් එකට යන්න තියෙන්නේ. මෙතන ඉස්සරහින් ගන්න තියෙන්නේ. ගිහලා බලමු මේක. හලෝ මචං ආවා සීන් එක සුපිරි වැඩක් උනේ. හයරක් ගියා මචං මේ මරදාන ඉඳන් ඉබ්බංගල හන්දියට. ඊට පස්සේ ඒ කස්ටමර් ඇහුවා අයියේ තව තැනක් තියෙනවා යන්න ඕනේ. මට ගෙදර යන්න ඕනේ කියලා. ඒකින්ද ඊට පස්සේ කස්ටමර් මං ගෝ එහෙනම් හයිස කමන්නේ ලොකේෂන් එක දාන්න කියලා. දැම්මා කියහන්කෝ බණ්ඩාරගම මේ මොකද මේක මචං මේ බණ්ඩාරගම ග්‍රවුන්ඩ් එකක් මේ මෙතන ඉන්නේ දැන්. මේ ඉතින් බණ්ඩාරගම පබ්ලික් ග්‍රවුන්ඩ් කියන තැනට ආවේ. ඉබ්බංගල හන්දියේ ඉඳන් කිලෝමීටර් තිබ්බා 31ක් තිබ්බා. මේ මම එන්නේ වෙච්චර දුර හයර් එකක් මේ කස්ටමර් ඉතින් බස්සන්නේ එකත් හරි නෑනේ. ඒකින්ද මේ තමයි මචං ආවේ. දැන් බලමු දැන් මේ බැලන්ස් රිකවරි මෝඩ් එක ඔන්ලා තියෙන්නේ. මේ බලමු මේකට පික්මි එකේ වොලට් එකට සල්ලි දාගන්නත් ඕනේ. ඒ වුණොත් මේ බලමු මොකද වෙන්නේ කියලා. මචං මෙහෙමයි මේ බැලන්ස් එක නම් 500ට අඩු කරගත්තා. දැන් සමහර විට එයි මේ වදින ඉරදිනවා කෑෂ් එකක් වුණා. බලමු චුට්ටක් කියලා මෙතන ඉන්නවා. එහෙම නැත්නම් යනවා බණ්ඩාරගම හන්දිය පැත්තට. පානදුර පාරකට ගියා නම් වදින් ඉරදිනවා කොළඹ පැත්තට. මොකද ඊට කලිනුත් මම ඇවිල්ලා තියෙනවා මේ පැත්තට. මෙතන කියන්නේ මෙතේ මේ හරියට ඇවිල්ලා නැහැ. මේ කියන්නේ මේන් රෝඩ් එකේ ගිහිල්ලා තියෙනවා. මේ අපි බලමු මොකද වෙන්නේ කියලා මචං. අනික මම මේ හයර් එක ගනිද්දී මෙහෙරෙන්න හයර් එක මට සෙට්ස් වෙද්දී 11:23යි. දැන් 12:37 වෙලාවේ 12 පැනලා තිබ්බ නැති නිසා තමයි මං ආවේ. නැත්තම් 12 පැනලා තිබ්බනම් මම කීයට එන්නා මේ පැත්තට. මේ පැත්තට කියන්නේ කොළඹින් ගොඩක් පිටට එන්නේ නැහැ. මේ නමුත් අවුලක් නැති හින්දා 12 පැනලා තිබ්බ නැති හින්දා තමයි වෙලාව තිබ්බ හින්දා තමයි මේ මං ආවේ. මොකද මෙච්චර දුර හයර් දුවන එක ඇත්තටම පාඩුයි. අනික කස්ටමර් බස් සම්බන්ධ බැරි හින්දා තමයි ඔන්න ඕන එකක් කියලා ආවේ. මේ බලමුකෝ ඉතින් මචං මේකෙන් බලමු දවසේ කීයක් හොයාගන්න පුළුවන් වේද කියලා. අපි බලමු මචං.